හෙලෝ ඔන්න කේරළේ කරන තුන්වෙනි බ්ලොග් එක. ඉතින් අපි යනවා අද මෙහි තියෙන ලස්සන ප්ලේස් එකකට. අපි කේරළේ කැම්පින් කරා. දැන් යනවා අපි ග්ලෑම්පින් කරන්න. මෙහි තියෙන ලස්සන ග්ලෑම්පින් සයිට් එකක් කොක්ස් කාගිල් කියලා. අන්න ඒ තමයි අද අපි ගත කරන්නේ මේ කේරළේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ වට්ටවඩාවල. ඉතින් මෙතනින් තමයි අපිව පිකප් කරගන්නේ. ඉතින් ජිප් එකේ කිලෝමීටර් 4ක් යන්න ඕනි අපේ ග්ලෑම්පින් සයිට් එකට. එහෙම තමයි වැඩේ වෙන්නේ. බලමු අපේ ජිප් එක ගැන අපි ඉන්නේ මේ. අපේ ජිප් එක ආවා. මේකේ තමයි යන්නේ. අපි යනවා. දැන් මේකේ ඔෆ් රෝඩ් එකේ යනවා කිලෝමීටර් 4ක්. එකක් තියෙන්නේ. ඔන්න අපි ආවා අපේ ග්ලෑම්පින් සයිට් එකට. Okay, thank you. මාරම ඔෆ් රෝඩ් එකක් ආවේ. පිස්සු හැදෙනවා. මම මෙච්චර කාලෙක මෙච්චර අමාරු පාරක ඇවිල්ලා නැහැ. මාර ඒමක් ආවේ. ඔෆ් රෝඩ් රේස් වලට දාන්න හොඳයි මේ ඩ්‍රයිවර්. Hi bro. Your name? Abhay. Abhay. Yes. Okay. I was the one contacting you. Ah, you are? Okay. Abhay, right? Yes. I calling you Abhi. You can call me Abhay. Abhi. Okay. It's okay. Abhi is fine. Okay. චූටි එලිවේටර් එකේ ඉන්නවා. Hi. ඇවිල්ලා බලන්න. අපි ඊහෙට කැම්පින් නේ. ඔන්න අද ග්ලෑම්පින් සයිට් එකකට ආවා. ඉතින් යමු. වරුනේ මේ දුවන අනින්ට නම් එපා. අපි යනවා දැන් අපේ ග්ලෑම්පින් ඩෝම් එකට. ඩෝම් නෙවෙයි මේක. ඔන්න ආවා අද අපි ඉන්න තැනට. ඉතින් මේ ඒ ෆ්‍රේම් එකේ තමයි අපි අද ඉන්නේ. මාරම ලස්සන view එකක් තියෙන්නේ මෙතෙන්ට. ඔන්න බලන්න view එක. ඔන්න මෙයාලගේ නේම් බෝඩ් එකේ දිනා කොක්ස් කාගිල්. ඉතින් මෙතන පොඩි ඩෙක් එකක් වගේ හදලා තිනවා. ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඉස්සරහට කියන්නම් විස්තර. හරි ලස්සන තැනක්. සීතලයි. මාර සීතලයි නේ. කන්දක් උඩ තියෙන්නේ. ඉතින් ඒක නිසා අර පහළ මං හිතන්නේ වට්ටවඩා ටවුන් එක පේනවා මෙතනට. මාර ලස්සනයි. ඉතින් අපි ඇවිල්ලා ටිකක් වෙලා හිටියා. මාර ලස්සනයි මෙතන. view එකත් මාරු. ඉතින් අපිට මේ එළුවොත් එක්ක කාලේ ගත කරන්න පුළුවන්. ලස්සන එළුව ටිකක් ඉන්නවා. මොකක් හරි හොඳ බ්‍රීඩ් එකක.
මයිල් වෙන එළු ටික. එළු පෙටික් එහෙම අල්ලන්න පුළුවන් බයයි යාලා. ඉතින් කැබින් එක ඇතුලේ මේ වගේ තමයි තියෙන්නේ. 2% බෙඩ් එකක් තියෙනවා. තමයි තියෙන්නේ. ඉතින් ග්ලෑම්පිං වයිබ් එකට කැබින් වල ඉන්න කැමති අයට ඔන්න හොඳ ප්ලේස් එකක් කෙරළ පැත්තේ ඉනවනම් ඔන්න එන්න බුක් කරගෙන. ඉතින් මෙයාලගේ අර වීව් එකට තියෙන ස්ටෑන්ඩඩ් කබානස් වලට අමතරව මේ පැත්තේ තියෙනවා මේ ෆොරස්ට් එකත් එක්ක ප්‍රීමියම් කබානස් කියලා. ඉතින් මේකේ ප්‍රයිවට් වොෂ්රූම් එකක් තියෙනවා. අරගේ කොමන් තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ෆොරස්ට් වයිබ් එකට ප්‍රයිවසි එක ගොඩක් ඕනේ අයට මෙන්න මේ කබානස් ගන්න පුළුවන්. මෙතන තමයි ඩයිනිං ඒරියා එක. අපි බොමු තේ එකක්. මේ මන් දන්නේ ඇයි කියලා මේ කුකීස් මාර්ම රසයි. ලංකාවේ ඔටේජන රසයි. මේ ඉන්දියාවේ දැන් මම කුකීස් කීපයක් කෑවා. මේ ඔක්කොම මාර රසයි. වාව් මෙතන මාරම ලස්සන සන්සෙට් එකක් තියෙනවා. මුළු අහසම රෝස පාට වෙලා තියෙනවා. මාරම ලස්සනයි. මාර සීතලයි මේ ඒක නිසා ආවා මේ ගිනි මැලේ ගාවට. හෝ ෆ්‍රීසිං කෝල්ඩ්. ගින්දර අල්ලන්න පුළුවන්. එච්චර සීතලයි. මෙතන අර කන්දක් මුදුනේ ඉන්නේ. ඒකට හුණක් එනවා. මාර සීතලයි. පොඩි මේ පින්නක් වගේ එක්කුත් ආවා. ඉතින් ඒකත් එක්ක සීතල ඩබල් ත්‍රිබල් වෙනවා. අම්මෝ ගිනි මැලේ නැත්තම් ඉන්න අමාරුයි. සීතලයි. එනවා අනිවාර්යෙන් ජර්සිම අරන් ඉන්න. ඔන්න අපි ආවා ඩිනර් ගන්න. ඉතින් අපිට ඩිනර් එකට තියෙනවා ගී රයිස්, ඊට පස්සේ චිකන්, ඊට පස්සේ රයිතා එකක් තියෙනවා. ඉතින් තමයි රෑ කෑම එක. මාර සීතලයි. කමු අපි උණුනේ. ඔන්න දැන් අපි කාලා ආවා කබාන එක නිදාගන්න. මාරම සීතලයි. සෙල්සියස් 14 වගේ යන්නේ. එහෙනම් අපි නිදා ගන්නවා. එහෙනම් good night. ඉතින් මේ තියෙන්නේ මෙයාලගේ ප්‍රීමියම් කබාන එක, ඒ ෆ්‍රේම් කබාන එක. ඉතින්
මේක තියෙන්නේ ෆොරස්ට් තීම් එකට. ඉතින් මෙතන තියෙනවා ටර්පන්ටයින් ෆොරස්ට් එකක්. මේකේ තමයි මේ ප්‍රීමියම් කබාන එක තියෙන්නේ. මේකේ මේ පැත්තේ වින්ඩෝස් තියෙනවා. අන්න ඒ වගේ අර ප්‍රයිවසි ඕනියට තමයි මේ කබාන එකේ හදලා තියෙන්නේ. මේකේ මේ පැත්තේ වොෂ්රූම් තියෙනවා. මේකටම එන ප්‍රයිවට් වොෂ්රූම් එකක්. ඉතින් ප්‍රීමියම් ඒවත් මම හිතන්නේ 3-4ක් තියෙනවා. 3ක් වගේ තියෙනවා. ලස්සනයි මෙතන. අපි ආ බ්‍රෙක්ෆාස්ට් ගන්න බලමු. බ්‍රෙක්ෆාස්ට් එකට අපිට තියෙනවා කිව්වා මෙහි කියන්නේ පුට්ටු කියලා. අපේ පැත්තේ කියන්නේ පිට්ටු කියලා. ඔන්න දෙනවා පිට්ටු. ඉන්දියන් ස්ටයිල් එකට. ඊට පස්සේ මේක කඩල කරි. එන්න මේක එග්ස් තියෙනවා. මේක මොනවාද? සෑන්ඩ්විච්. වැඩි තමයි අපේ කෑම. මේ කෑම ඉක්මනට සීතල වෙන නිසා ඉක්මනට කන්න ඕනි. රසයි. බලමු මේ පිට්ටු කොහමද කියලා. රස වෙනස්. හොඳයිනේ. ලංකාවේ ඒවට වැඩිය වෙනස් රස. රසයි. ඉතින් ඔන්න අපි කොක්ස් කාගිල් එකේ ස්ටේ එක ඉවර කරන්න යන්නේ. ඉතින් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේ කේරළේ අපි ගත්තා. ඉතින් ඔයාලත් එනවනම් එන්න මම රෙකමන්ඩ් කරනවා කොක්ස් කාගිල් වට්ටවල. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න channel එකේ වගේම bell icon එක click කරන්න. එහෙනම් ගිලෙන්න. bye. ජය වේවා.